නමෝ බුද්ධාය. නිවනෝදය කර්මස්ථාන සහ භාවනා නාලිකාව තුළින් ඒ ධර්ම ශ්‍රවණලාභී පින්වත් ඔබ සියලු දෙනාට අද ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රයේ ඇසුරෙන් පෘථග්ජන භූමියෙන් නික්මිලා ශ්‍රුතවා ආර්ය ශ්‍රාවකා වෙන ආකාරය පිළිබඳවයි. හොඳින් ශ්‍රවණය කරන්න, ශ්‍රවණය කරගත් දේ හොඳින් දරාගෙන නිතර නිතර මෙනෙහි කිරීම තුළින් මරණය අභියස ඔබට අතරමං නොවි සතුටින් මුණ දෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා මැරෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ. කොයි මොහොතකෝ මේ මරණය උදා වෙන්න පුළුවන්. වයසට ගිහිල්ලා හරි ලෙඩ ඇඳට වැටිලා හරි ඔබට මේ ධර්මය සිහි කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩනගා ගන්න පුළුවන්. මා අසා දැනගත් පරිදි සරියුත් මහා තෙරුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය අමතලා මේ ආකාරයෙන් දේශනා කරනවා. යතෝකෝ ආයසෝ ආර්ය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආයසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති උජුගතාස දිට්ඨ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. මෙතනදී උන්වහන්සේ දේශනා කරනවා යම් ආර්ය ශ්‍රාවකයේ අකුසලය දැනගන්නවනම්, අකුසල මූලය දැනගන්නවනම්, කුසලය දැනගන්නවනම්, කුසල මූලය දැනගන්නවනම් ඒ ආර්ය ශ්‍රාවක තෙමේ සම්මා දිට්ඨියට පැමිණලා කියලා. ධර්මය දැකලා දිට්ඨිය ඍජු බවට පත් වෙලා ධර්මයේ කෙරෙහි අවිච්ඡප්පසාදේ සමන්නාගත වෙලා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙතෙන් පටන් අපි බලමු දස අකුසලය මොකක්ද? දස අකුසල් මූලය මොකක්ද කියලා. දස අකුසලය කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. කයින් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි, සිතින් කරන වැරදි 3යි. කය වචනේ වැරදෙන්නේ සිත වැරදුනොත් පමණයි. එහෙනම් අපි බලන්න ඕන මේ සිතෙන් වෙන වැරදි 3 ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා. සිතෙන් වෙන වැරදි 3 මොකක්ද? අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි. ඔබ ඔබින්ම මේ ප්‍රශ්නේ අහන්න. අවිජ්ජා, දැඩි ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පරිගැනීම ඔබට සැප ගේනවද, දුක් ගේනවද? එහෙනම් මේ මොහොතේ දුක පරලවත් දුකට පත් වෙනවා. නැවත මනුෂ්‍ය තලයක අහම්බෙන් හෝ උපදින්න හම්බ වුණොත් විපාක වශයෙන්ුත් දුක් හම්බ වෙනවා. එසේනම් ඔබ විසින් ඔබටම උත්තරයක් සපය ගන්න. මෙතනින් මිදිය යුතුද නැද්ද? මිදිය යුතුයි කියලා තීරණයක් ආවනම් මේ යුතුම් ඕ සද්ධර්මය අනුසාරයෙන් මේ සිතේ පවතිනා වූ ඒ අවිජ්ජා, ව්‍යාපාද කියන කෙලෙස් ධර්මයන් නසාලිය යුතුයි. ඒ සඳහා එකම ආකාරයයි තියෙන්නේ මිත්‍යා දිට්ඨියෙන් මිදිලා සම්මා දිට්ඨියට පත්වෙන එක. සම්මා දිට්ඨියට පත් වෙන්නේ මේ උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන පමණයි. මෙතෙන් පටන් අපි ඒ උතුම් වූ සද්ධර්ම අවබෝධයට උත්සාහවත් වෙමු. මේ ධර්මය අහන ගමන්ම ඔබ ප්‍රායෝගික වෙන්න, ප්‍රායෝගිකව මේක කරලා බලන්න. දැන් ඔබ දැස් වසාගෙන හොඳින් සිහි කරන්න. තමන්ගේ හිතට සැප සහගත අරමුණක් දෙන පුද්ගලයෙක් හෝ වේවා, නැත්නම් ද්‍රව්‍ය වස්තුවක් වේවා, ඒ සිහිපත් කරලා බලන්න.
දැන් ඒ බාහිර වූ අරමුණ ඇසුරු කරගෙන හිතට සැප සහගතයි. මතක් කරගන්න කැමතියි. හිතේ ඇති වෙන්නේ සැප වේදනාවක්. දැන් ඔබ පළමුව කැමති උනේ ඒ බාහිර වස්තුව පුජ්‍යලයා ඇසුරු කරගෙන හිතේ ඇතිවෙච්ච වේදනාවට, සුඛ වේදනාවට. ඔබ සුඛ වේදනාවක් ඒ බාහිර ඇසුරු කරගෙන ආවේ නැත්තම් ඔබ ඒ රූපයට කැමති වෙන්නේ නැහැ. එහෙනම් හොඳින් ධාරණය කරගන්න. බාහිර පුජ්‍යලයා හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක් වේවා ඒ ඇසුරු කරගෙන ඔබේ සිතේ ඇති වුණා සැප සහගත වේදනාවක්, සුඛ වේදනාවක්. දැන් ඔබ මේ සුඛ වේදනාවට තමයි තණ්හා උනේ. එතන හා වුණා. සුඛ වේදනාවට හා වුණා. ඒ අර්ථයෙන් තමයි තණ්හා කියන්නේ. ඔබ හිතුවා අන්නේ බාහිර වස්තුවෙන් නැත්තම් පුජ්‍යලයාගෙන් තමයි මේ හිතේ හටගන්නා වූ සුඛ වේදනාව එන්නේ කියලා. එතනදී අවිද්‍යාව යෙදුණා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි තණ්හාව ඉපදුනේ. බාහිර රූපයක් හෝ වේවා ද්‍රව්‍ය වස්තුවක් වේවා ඇසුරු කරගෙන හිතේ හටගන්නා වූ ඒ සැප වේවා දුක් වේවා අදුක්කම අසුව වේවා දුකක් නැති සැපත් නැති වේදනාව උපේක්ඛා වේදනාව කියලා කියනවා. ඒ සියල්ල පළමුව හටගන්නේ ප්‍රවෘත්ති විපාක වශයෙන්. විපාක වේදනාවක්. හොඳින් මතක තියාගන්න. විපාක වේදනාවක්. ඔන්න ඔය විපාක වේදනාවට තමයි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තණ්හාව ඇති වෙන්නේ. අවිද්‍යාව තියෙනකම්ම මේ විපාක වේදනාවට තණ්හාව යෙදෙනවා. මෙන්න මේ තණ්හාව නිසා වේදනාවට වෙච්ච තණ්හා වේදනා පත්‍ය තණ්හාව නිසා ඒ වේදනාව නැවත නැවත ඇසුරු කරගන්න. ඒ වේදනාව විඳින්න තියෙන කැමැත්ත නිසා ඔබ බැඳෙන්නේ බාහිර වූ පුජ්‍යලයකට, රූපයකට, ද්‍රව්‍ය වස්තුවකට. මෙතනදී මුල් වෙලා තියෙන්නේ ලෝභය. රාගයෙන් බැඳෙනවා. අකුසල් මූලය ලෝභය. ඔබ ඒ වේදනාව ප්‍රිය වශයෙන් ගන්නවා. වේදනා පත්‍ය තණ්හා වේදනාවට තණ්හා කරනවා. නැවත නැවත ඒ වේදනාව විඳින්න නම් ඔබ ඒ වේදනාව හිතේ හටගත්තේ බාහිර අරමුණක් ඇසුරු කරගෙන අන්නේ අරමුණට බාහිර පුජ්‍යලයා හෝ නැත්නම් ද්‍රව්‍ය වස්තුවක් හෝ වේවා ඔබ එය අයිති කරගන්න, තමන්ගේ කරගන්න, පරිසං කරගන්න, අන් අයට නොදී තියාගන්න, අන් අයගේ බැල්ම වැටෙන්නේ නැතුව තියාගන්න, නැත්නම් කැඩෙන්නේ බිඳෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න, නැත්නම් ඒක තමන් සතු කරගන්න මොනියම් ආකාරයෙන් ලොකු සටනක් කරන්න වෙනවා. ඔන්න ඔය සටන තුල සැප නැහැ. ඔබට මූලිකව විපාක වේදනාවක් ඒක සුඛයි. ඊට පස්සේ එන ටික ඔබ ඒ සුඛ වේදනාව අරමුණු කරගෙන මේ විඥානයේ මායාව මෙයා කියනවා මේ සුඛ වේදනාව ගන්න නම් මෙන්න මේවා ටිකත් එක්ක හබ කරන්න, මේවා ඇසුරු කරන්න, මේවා ලබා ගන්න, මේවා රැක ගන්න, මේවා තමන්ගේ කරගන්න කියලා ලොකු සටනක් කරන්න ඔබට වෙනවා. පීඩාකාරී දුක් සහිතයි. හැබැයි අර ආස්වාද මාත්‍රේ සුඛ වේදනා මාත්‍රය මේ විඥානයේ විසින් මේ මායාකාරී විඥානයේ විසින් පෙන්වලා දුන්න මේක ලබන්න උඹ මේවට බැඳියම් කියලා. ප්‍රඥාව මොට කළා මේ විඥානයේ මායාව විඥානයේ මායාකාරී ස්වභාවය තමයි ඉස්මතු කළා තියෙන්නේ. එහෙනම් මේ විඥානයේ කියන මායාකාරයා ඔබව ගෙනහිල්ලා තියෙන්නේ දුකකටමයි. සැප මාත්‍රයයි ආදීනව වශයෙන් නම් දුක් කොටයි. සතර අපායේ ඒ මොහොතේ වෙහෙසෙන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, රණ්ඩු වෙන්න වෙනවා, ගහ ගන්න වෙනවා, හබ කරන්න වෙනවා. විපාක වශයෙන් දුක් විඳින්න වෙනවා. යම් හේකින් අහම්බෙන් හෝ මනුෂ්‍ය තලයක නැවත ඉපදුනොත් එතනත් දුක් විපාක තමයි ඔබට ගෙනත් දෙන්නේ. අන්න අර පළඟැටියා පහන් දැල්ලට ආසා කරනවා වගේ.
පහන් දැල්ලට ආසයි. මෙයාගේ ඇවිල්ලා පහන් දැල්ලට පනිනවා. පිච්චිලා මැරෙනවා. ඒ වගේම තමයි මේ විඥාණයට හසු වෙච්ච මේ පුජ්‍යලයා මේ ආශාද මාත්‍රයට තමයි පනින්නේ. හැබැයි යාට පේන්නේ අර දුක්ගොඩ. නැවතත් මේ ප්‍රඥාවන්ත භාවය ලැබුණේ නැත්තම් අඥාන නම් මෙයා නැවතත් ඒ විපාක ආස්වාදයට තමයි විපාක වේදනාවට තමයි තණ්හා වෙන්නේ. තණ්හා වෙලා බාහිරෝ ඒ රූපයකට නැත්තම් ශබ්දයකට ගන්ධයකට රසයකට පහසකට මෙයා ලොල් වෙනවා. ලොල් වෙලා අර පළඟැටි සංඥාවෙන් පළඟැටියට ප්‍රඥාව නැහැනේ. යන්නේ පළඟැටි සංඥාවෙන් මේ දැල්ලට පයින් වගේ මෙන්න මෙයා රූප ශබ්ද ගන්ධ රස පහසට පනින්න ගන්නවා. එකෙන් වෙන්නේ දුකටපත් වෙනවා. මෙන්න මේ ලෝභය නිසා ඇතුලේ ලෝභ මූලය නිසා තණ්හා වෙලා මේ සුඛ වේදනාවට ඊට පස්සේ ව්‍යාපාදය කියන තැනටත්පත් වෙන්න වෙනවා. ඒකිනුත් ඔබට වෙන්නේ දුක උරුම වෙනවා, සතර අපාය උරුම වෙනවා. ඒ මොහොතෙත් පෙලෙන්න ගන්නවා. සැපකියා ඇලූ හැම තැනකදීම මේ ආකාරයෙන් දුකටපත් වෙන ඇති. අනාගතේ සතර අපා දුකත් ලැබෙන හැටි. මනුස්ස තලයක් ලැබුණත් දුක් විපාක ලැබෙන හැටි ඔබට ප්‍රඥාවක් ඇත්නම් අංශු මාත්‍රයක හෝ ප්‍රඥාවක් ඇත්නම් සිහි කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් ඔබගේ දිට්ඨිය උජු කරගෙන ධම්මේ අවිච්ඡප්පසාදේන කියන තැනට ධර්මයේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කර ගන්න පුළුවන්. මෙන්න මේ ඇත්තා සම්මා දිට්ඨියට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මෙයා කවදාවත් සතර අපායට යන්නේ නැහැ. ධම්මේ හවේ රක්කති ධම්මචාරී කියලා කියනවා. එහෙනම් මේ ධර්මය අවබෝධ කරගත්ත තැනැත්තාට මේ ධර්මයේ රැකවරණය ලැබෙනවා. මූලික රැකවරණය තමයි ඒකාන්ත කොටම සතර අපා දුකෙන් නිදහස් වෙනවා. මේ සද්ධර්මයේ අවබෝධය තුළින් සද්ධර්මය දැකලා හිතේ හටගන්නවා අලෝභයක්, අද්වේෂයක්, අමෝහයක්. මේක භාණ්ඩ හෝ රූප හෝ අතහැරලා ගෙඩි පිටින් අතහැරලා ලබා ගන්න එකක් නෙමෙයි. සද්ධර්මය තුළින් කිසිවක් බාහිරව භෞතිකව අතහරින්න නැතුව ඇතුළතින් මෙයා සංසිඳෙනවා. ඇතුළත අලෝභයක් හටගන්නවා. ඇතුළත අද්වේෂයක් හටගන්නවා. ඇතුළත අමෝහයක් හටගන්නවා මේ ධර්මයේ තුලින්. අන්නේ අකුසල මූලයෙන් මිදිලා කුසල මූලයටපත් වෙනවා. ආකාරයෙන් සම්මාදිටියට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ කය වරදින්නේ ප්‍රාණඝාත දත්තාදාන කාමමිච්ඡාචාර කියන ඒ කයෙන් සිදුවෙන අකුසලයන්ගෙනුත් මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්ප්‍රප්පලාප කියන වචනෙන් කරන අකුසල් වලිනුත් මිදෙන්න ගන්නවා. එයාටම දැන් දැනෙනවා කිසිදාක සතර අපායේ යන්නේ නෑ කියලා. සතර අපායේ යන්න හේතු එයා තුල දැන් සම්මා දිට්ඨිය නිසා ඉපදින්නේ කියලා එයාට ප්‍රත්‍යක්ෂයි. මෙන්න මේ නොසෙල්වෙන ගුණයට පත්වෙච්ච ආර්ය ශ්‍රාවකයව සොලවන්න මේ 31 තලයේ කිසිවෙකුට බැහැ. මෙයා නචලති නකම්පති කියන தත්ත්වයට පත් වෙන්න ගන්නවා. මම හිතනවා කෙටියෙන් නමුත් ඔබට හිතන්න යමක් අවබෝධ කරගන්න යමක් මේ ධර්මය තුල ප්‍රකාශ වුණා. එහෙනම් නිතර නිතර හෝ නැවත නැවත හෝ මේ දහම් කාණ්ඩය ශ්‍රවණය කළා ඔබ හිතන්න පටන් ගන්න. ඔබ තුලින් ධර්මය මතු කරගන්න. කනෙන් අහලා හලන්න එපා. ඔබ තුල ධර්මය මතු වෙන්න ඕන. ඔබේ ඇතුළත సంతානය තුල ධර්මය මතු වෙන්න ඕන. අන්නේ ධර්මය තුලින් තමයි ඔබට පිහිට ගැලවීම, ශාන්තිය, සැනසීම උදා වෙන්නේ. එහෙනම් ඔබ සෑම සියලු දෙනාට
තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.